Simple way to remember. Use if when talking about a possible condition. විය හැකි තත්ත්වයක් ගැන කතා කරන විට අපි if පාවිච්චි කරනවා. if කියන subordinating conjunction එක. Use when talking about something that always happen. සෑම විටම සිදුවෙන දෙයක් ගැන කතා කරන විට අපි when කියන subordinating conjunction එක පාවිච්චි කරනවා. අපි බලමු මේ දෙක කොහොමද උදාහරණ වලින් වාක්‍ය ලේදනයට හඳුනාගමු. අපි බලමු උදාහරණ සංසන්දනය. If you don't water plants, they die. ඔබ ශාකවලට වතුර දමන්නේ නැතිනම් එහෙම නැත්නම් ඔබ පැලවලට වතුර දමන්නේ නැතිනම් එහෙම නැත්නම් නැති වුණාම ඒවා මිය යනවා. condition මෙන්න තත්ත්වය no water වතුර නැත ඊළඟට එන දේ තමයි මරණය. වතුර නැති තත්ත්වයකදී මේ යෑම තමයි සිදුවන දේ. When you don't water plants, they die. ඔබ ශාකවලට පැලවලට වතුර නොදමන විට ඒවා මිය යනවා. Every time you fail to water them, they die. ඔබ ඒවාට වතුර දැමීමට අපොහසත් වන සෑම අවස්ථාවකදීම පැල මිය යනවා. බලන්න මේ දෙකේ වෙනස. The difference is small but වෙනස ගොඩයි. නමුත් when sound more certain. when යන්නෙන් වඩාත් නිශ්චිතභාවයක් පෙන්වුම් කරනවා. it sound more conditional. if වඩාත් කොන්දේසි සහිත බවක් පෙන්වුම් කරනවා. අපි බලමු තවදුරටත් උදාහරණ වලින් මේවා කොහොමද හඳුනාගන්නේ කියලා. main difference ප්‍රධාන වෙනස. if කියන එක පාවිච්චි කරපුවහම මොකද වෙන්නේ? shows a condition. කොන්දේසියක් පෙන්වනවා. when එකේදී shows certainty or regularity. නිශ්චිතභාවය හෝ නිතිපතා බව පෙන්වනවා. if එක focus on cause and effect. හේතුව සහ ඵලය කෙරෙහි අවධානය යොමු කරනවා. focus on repeated habit, fact or regular occurrence. නැවත නැවත සිදුවන පුරුද්දක් එහෙම නැත්නම් කරුණක් හෝ නිතිපතා සිදුවීමක් කෙරෙහි අවධානය යොමු කරනවා. something may or may not happen. යමක් සිදුවිය හැකිය හෝ සිදු නොවිය හැකිය. it definitely happens every time. එය අනිවාර්යයෙන්ම හැම වෙලාවෙම සිදු වෙනවා කියලා අපිට හැඟෙනවා මේ when කියන එක පාවිච්චි කරපුවාම. අපි බලමු තවත් උදාහරණ. මෙන්න භාවිතයේ තියෙනවා, ව්‍යුහයේ තියෙනවා, ඉංග්‍රීසි උදාහරණයේ තියෙනවා, සිංහල තේරුම තියෙනවා. universal fact මේ if එක පාවිච්චි කරනවා විශ්වීය කරුණු. එහෙම නැත්නම් ලෝක සම්මත කරුණක් ගැන කතා කරනවා. if එක තියෙනවා simple present tense එකක් තියෙනවා, ආපහු simple present tense එකක් තියෙනවා. බලමු. if you heat water it boils. ඔබ වතුර රත් කළොත් කරනවා නම් ඔබ වතුර රත් කළාම වතුර උණු වෙනවා. මේක විශ්වීය සත්‍යයක්. හැම වෙලාවෙම ඔය වතුර උණු කරපුවාම මේක පැහැෙනවා නැත්නම් උණු වෙනවා. ඒ වගේම if කියන එක පාවිච්චි කරන්න පුළුවන් නැවත නැවත සිදුවන ක්‍රියා හෝ පුරුද්දක් ගැන. එතන සරල වර්තමාන කාල වාක්‍ය දෙකක්මයි එන්නේ. if එකත් එක්කයි ඊට පස්සේ එන වාක්‍යයයි. if I wake up early I drink coffee. මම වේලාසනින් අවදි වෙනවා නම් මම වේලාසනින් අවදි වුණාම මම කෝපි බොනවා. මම වේලාසනින් අවදි වෙනවා මම කලින් නැගිටිනවා නම් අපි කියන්නේ අපි මම කලින් නැගිටිනවා නම් මම කෝපි බොනවා. මේක මෙයාගේ සිරිතක් හෝ පුරුද්දක් හරි වෙන්න පුළුවන්. ඒ වගේම උපදේශ සහ රීති වලට simple present tense වාක්‍යයක් එනවා if එකත් එක්ක ඊළඟට එහෙම නැත්නම් එනවා විධානාත්මක වාක්‍යයක් හෝ සරල වර්තමාන කාල වාක්‍යයක්. if the light is red stop. එළිය රතු නම් ආලෝකය රතු නම් ආලෝකය රතු වුණාම එහෙම කියන්නත් පුළුවන් නවත්තන්න. immediate cause and effect. ක්ෂණික හේතු සහ බලපෑම් වලට අපි පාවිච්චි කරනවා. මොකද්ද මේ ක්ෂණික හේතු බලපෑම්? සරල වර්තමාන කාල වාක්‍ය දෙකක් එන්නේ වාක්‍ය ව්‍යුහයට. ඊළඟට එනවා ඉංග්‍රීසි උදාහරණයක් තියෙනවා if you touch fire you get burned. මේකත් හැමදාම හරියට නම් විශ්වීය කරුණක් නැත්නම් සිරිතක් පුරුද්දක් වශයෙන් දෙයක්. ගින්දර අල්ලවුවොත් මොකද?
ඔබ ගින්දර අල්ලනවා නම් එහෙම නැත්නම් ඔබ ගින්දර ඇල්ලුවාම ඔබ පිච්චෙනවා. මේක ස්ථිරවම සිදුවන දෙයක්. මේ අනුව zero conditional වාක්‍යවල ඒවා යෙදෙන අවස්ථා සහ උදාහරණ තමයි ඔබට පෙන්වා දුන්නේ. තවත් ඉදිරි පාඩමකදී ඔබට මේ පිළිබඳව වැඩි විස්තර කතා කිරීමට ඔබත් සමග බෙදා හදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. when කියන එක කොහොමද අපි පාවිච්චි කරන්නේ? if එක වෙනුවට ඒ සඳහා මගේ ඊළඟ පාඩමෙන් ඔබව දැනුවත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.